ආයුබෝවන් යාළුවෝ සීල දෙනාටම කාලයකට පස්සේ ඉතින් කාලෙකින් වීඩියෝ එකක් දාපු නැති නිසා වීඩියෝ එකක් දාන්න කියලා හිතුණා. මේක මේ කාලයකට කලින් නිෂ්පාදනය කරපු යන්ත්‍රයක්. මේක මේ රිපෙයාර් ආපු එකක්. දැන් රිපෙයාර් එකේ වැඩ ටික ඉවරයි. වැඩ ටික ඉවරලා චෙක් කරලා බලන්න යන ගමන් පේනවා ඉතින් ගොඩක් පරණ මැෂින් එක. මේක ඇතුළත් පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා. මැෂින් එකේ පැත්තෙන් පුපුරලා තිබ්බා. සෙන්සර් එකේ ගැටලුවක් තිබ්බා, ඩිස්ප්ලේ එකේ ගැටලුවක් තිබ්බා, කීපෑඩ් වල. ඉතින් කාලයත් එක්ක යන මම හිතන්නේ මේක අවුරුදු 2කට 3කට වැඩි මේ මැෂින් එක. ඉතින් ආව රිපෙයාර් එකට. ඉතින් රිපෙයාර් එකේ වැඩ කටයුතු ටික ඉවරයි. බලමු මේක ක්‍රියාකාරීත්වය තියෙනවද කියලා. අන්න විදිහට බලපුවම යන්ත්‍රය බලමු අපි දැන් ගෝල්ඩ් වලට දාලා. ඔය විදිහට තමයි ගෝල්ඩ් වලට ඔන් වෙන්නේ. ඊට පස්සේ බලමු අපි මේ ඔප්ෂන් එක ජෙම් වලට රයිට්. ඔය විදිහට ක්‍රියාත්මක වෙනවා. බලමු යන්ත්‍රයේ නිවැරදි ක්‍රියාකාරීත්වය තියෙනවද කියලා. මෙතන තියෙනවා ජෙම්. මේක නම් කට්ට කෑල්ලක්. මේක අයින් කරනවම ඉතින් මේ ප්ලාස්ටික් පේනකින් වහලා බලමු ලොන්ග් රේන්ජ් පැත්ත කොහොමද වැඩ කරන්නේ කියලා. මේක අපි දිශාව වලට පේනවා ඇති. මේක නිවැරදිව හඳුනා ගන්නවා යා. ඔය විදිහට ගොඩක් නිවැරදි විදිහට ක්‍රියාත්මක වෙනවා. එළිය ඔයාලට මම පෙන්නන්නම් මේකේ සෙන්සර් එක පොළොවට ගහපුවම කොහොමද වැඩ කරන්නේ කියන එක. තනියෙන් ඉතින් වීඩියෝ කරන ඉඳ ටිකක් අමාරුයි. මේකේ සෙන්සර් එක වැඩ කරන හැටි තමයි මට පෙන්නන්න ඕන. මේ බාණ්ඩ මේ තියෙන ප්‍රතිශත ඊට පස්සේ ඩෙප්ත් එක, මේ තියෙන සෙන්සර් එක. මේක අපි පොළොවේ ඕන තැනකට ඕනම ගලක ආරම යූස් කරන්න පුළුවන් මේක. එතකොට පොළොවට ගහපුවම බලන්න. දැන් මම මේක පොළොවට ගහනවා මේ විදිහට. ඒ ගහපු සැනින් මෙන්න මෙයා දෙන ඩීටේල් එක අපිට. වෝටර් පර්සන්ටේජ් එක 74 අඩි 14ක් දක්වා. ජෙම් එක 27යි. අනිත් ඔප්ෂන් එක 46යි. ඩෙප්ත් එක අඩි 6ක් වශයෙන් පෙන්වනවා. සෙන්සර් එක අයින් කරපුවම නැවත 0 වෙනවා. ඒක තැනින් තැනට වෙනස් වෙනවා පොයින්ට් එක. මේ බලන්න. ඒක තමයි ඒකේ තියෙන නිවැරදිතාවය. දැන් ගොඩක් 3D මැෂින් වල ගොඩක් අය කියන ප්‍රශ්නයක් තමයි එක තැනක ගහලා එතනම ආයේ වෙන තැනක ගැහුවොත් වෙන report එකක් එන්නේ කියලා. දැන් අපි ගහපු තැනම නැවත ආයෙ ගහලා බලමු අපි. ඒ report එක උන මේ වාට පේනවා ඇති කලින් ගහපු තැනේ තියෙන සලකුණ. මම නැවත එතෙන්ටම මේ මැෂින් එක යොමු කරනවා. එතෙන්ටම යොමු කරපුවාම බලන්න. ආසන්න වශයෙන් ගොඩක් දුරට හරි. ගොඩක් නිවැරදි. ඒක තමයි මැෂින් එකේ තියෙන නිවැරදිතාවය. ඉතින් ඒ වගේ ඕන කෙනෙක් මේක පරීක්ෂා කරලා බලලා ගන්න පුළුවන්. හම්බෙන්න ඉන්න මාව සාකච්ඡා කරලා බලලා පරීක්ෂා කරලා බලලා ඔපරේට් කරන විදිය සියලු දේවල් දැනගෙන ගන්න පුළුවන් යන්ත්‍රයක් මේක.